ළමයි දන්නවද අපේ ජීවිතේට අපිට පරිසරය කියන එක මාර වැදගත්. ඒක අපි ජීවත් වෙන පරිසරය. අපේ වටපිටාව තමයි අපේ හැම දෙයකටම හදනව වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔයාගේ චර්යාවෙන් 125ක් වගේ ඉස්කෝලේ 125ක් වගේ යාළුවෝ. ඉතින් 150 ගෙදර පිළිගන්න වෙනවා. ඒ කියන්නේ ඔයාට ගෙදරින් ලැබෙන පන්නරය පෞරුෂය වගේ ජීවිතේ භාගයක් තීරණය වෙනවා. ඉගෙන ගන්න ඉස්කෝලේ සහ ඉස්කෝලේ ආශ්‍රිත පරිසර. ඒ විශේෂයෙන් බං බලගේ යාළුවෝ දෙපැත්තින් හොඳ දෙපළල ඉඳලා හැමතිස්සෙම තමන්ගේ යාළුවා තමන්ගේ ජීවිතේට ලොකු බලපෑමක් කරනවා. ඒ නිසා හොඳ යාළුවෝ තෝරගන්න. හොඳ යාළුවෝ තෝරගන්න. අරමුණක් තියෙන යාළුවෝ තෝරගන්න. අරමුණක් තියෙන යාළුවෝ රත්තරන් වලට වටිනවා පුතේ. එහම හොඳ යාළුවෝ හරි කලාතුරකින් හම්බ වෙන්න. හොඳ යාළුවෝ හම්බ වෙන්න වාසනාවන්ත මිනිස්සු. අනික කීමෙන් දෙයක් කියන්නේ. මගේ ජීවිත අත්දැකීම එක කියන්නේ. ජීවිතේ හොඳම යාළුවෝ හම්බ වෙන්න ඉස්කෝලේ කාලේ. ජීවිතේ හොඳම යාළුවෝ ටික හම්බ වෙන්න ඉස්කෝලේ කාලේ. හොඳට මතක තියාගන්න. ළඟින් යාළුවෝ පරිස්සම් කරගන්න. උඹත් කොට.